මිනිසෙකුට සමානයි. නමුත් උස අඩි 3කට වඩා නැහැ. මුළු ශරීරයම රතු පැහැති රෝම වලින් වැසී ගිය අත්වල දිගිනිය පුතු සහිත මේ අద్భుත ජීවීන් ඇත්තටම ලංකාවේ සිටියාද? අද සොබහන තුලින් අපි නිරාවරණය කරන්නේ වසර 100 ගණනක සැඟවී තිබූ නිට්ටයවන්ගේ අභිරහසයි. නිට්ටයව ගැන මුලින්ම ලෝකයට තොරතුරු හෙළි කරන්නේ 1887 දී බ්‍රිතාන්‍ය ජාතික හියු නෙවිල් විසින්. ඔහු පොස්සන ආකාරයට නැගෙනහිර පළාතේ ලේනු මෝදර සහ පනාමාවට වනාන්තරවල මොහු ජීවත් වී තිබෙනවා. මොවුන් සතුන්ට මෙන්ම මිනිසුන්ටත් බිය වූ ඉතා ප්‍රචණ්ඩ ජීවි කොට්ටාශයක් බවයි පැවසෙන්නේ. පුරාණ වැදි ජන ප්‍රවාදවලට අනුව වැද්දන් සහ නිට්ටයවන් අතර දරුණු ගැටුම් පැවතී තිබෙනවා. නිට්ටයවන් විසින් වැද්දන්ගේ දඩයම් සොරකම් කිරීම, වැදි දරුවන්ට හානි කිරීමක් නිසා උරුණු වැදි ජනයා මේ සියලු නිට්ටයවන් එකම ගුහාවක කොටු කර ගිනි තබා විනාශ කළ බව ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. එයින් පසු මොවුන් ලෝකයෙන්ම වඳ වී ගිය බවයි සැලකෙන්නේ. නමුත් විද්‍යාඥයින් මේ ගැන පවසන්නේ කුමක්ද? සුප්‍රසිද්ධ මානව විද්‍යාඥයෙකු ඔස්මන්ඩ් හිල් පවසන්නේ මේ නිට්ටයෝ යනු ඉන්දුනීසියාවෙන් හමු හෝමෝ ෆ්ලොරෝසියන්සිස් හෙවත් හොබිට් මිනිසුන් වැනි පරිණාමයේ අතරමං වූ මානව විශේෂයක් වී හැකි බවයි. තවත් පිරිසක් පවසන්නේ මොවුන් ස්ලොත් බෙයාර් හෙවත් රතු වලසා වැනි සතෙකු වරදවා වටහා ගැනීමක් වී හැකි බවයි. විද්‍යාව කුමක් පැවසුවත් අදටත් ඝන වනාන්තරවල අතරමං වන දඩයම්කරුවන් මේ අමුතු කුරු මිනිසුන් දකින්න බව පවසනවා. ඔබ සිතන්නේ කුමක්ද? නිට්ටයෝ තවමත් අපේ වනාන්තර ඇතුලේ සැඟවී ඉන්නවාද? ඔබේ අදහස කමෙන්ට් කරන්න. සොබහදාමි මෙවැනි සැඟවුණු රහස් හෙළි කරන අපේ ගමනට එකතු වන්න සොබහාට සබ්ස්ක්‍රයිබ් කරන්න. මම සුරේෂ්. සොබාධර්මයේ තවත් රහසකින් නැවත හම්බ වෙමු. එතෙක් සොබහදාමට ආදරය කරන්න.